මම කියන්න ඕනේ මගේ මේ YouTube එකේ මම එක මාතෘකාවක් විතරක් නෙමෙයි සමාජය ගැන දේශපාලනය ගැන ඒ වගේම ආගම ගැන ජාතිය ගැන මම හැම මාතෘකාවක්ම ජනමාධ්‍ය පිළිබඳව ඔක්කොම කතා කරනවා. ඉතින් අද මට හිතුණා මුලින්ම කතා කරන්න ඕනේ කියලා මේ බෞද්ධ අපේ සාහිත්‍යයේ තියෙන කතාවක් කිසා ගෞතමී පිළිබඳව විනාඩි කිහිපයක් කතා කරන්න ඕනේ කියලා හිතුණා. මේ කිසා ගෞතමී අර මුලින්ම සිද්ධාර්ථ කුමාරයාට නිබ්බුත පද කිව්ව එක්කෙනාමද බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා බුදු වුණාට පස්සේ අර මැරිච්ච දරුවෙක් වඩාගෙන එන එක්කෙනා දෙන්නම එක්කෙනෙක්ද කියන කාරණේ පිළිබඳව මේ පිළිබඳව ඔබගේ අදහස් කියන්න පුළුවන්. මේකට කමෙන්ට් කරන්න පුළුවන් මගේ මේ YouTube එක බලලා. මුලින්ම මම කියන්න ඕනේ කිසා ගෞතමී කියන එකේ නම බැලුවොත් එහෙම කිසා කියන්නේ කෙට්ටු කියලා. අපේ භාෂාවෙන් කියනවා නම් එයාගේ නම තමයි ගෞතමී. කිසා ගෞතමී කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නම් පට්ට කෙට්ටු ගෞතමී කියන එක තමයි කියන්නේ. ඊටමත් කෙට්ටු එක්කෙනෙක්. මේ සිද්ධාර්ථ කුමාරයාට මේ නිබ්බුත පද කියන්නේ ඇය සිටු කුමාරියක් කියලා කියනවා. සමහර තැන්වල ඇය රහත් වුණාට පස්සේ ඇයගේ තේරි ගාථාවල තියෙනවා ඇය අඩු කුලයක ඉපදුණු කෙනෙක් කියලා. ඔන්න ඕකයි උතනේ තියෙන ප්‍රශ්නේ. එතකොට සඳලු තලයේ ඉන්නකොට ඇසල පොය දවසක සිද්ධ වෙච්ච සිද්ධියක් තමයි ඒ තමයි සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙන් නික්මෙන දවස. අපි ඒකට කියනවා මහා අබිනිෂ්ක්‍රමණය. අබිනිෂ්ක්‍රමණය කියන එක අපිටත් පාවිච්චි කරන්න පුළුවන්, ඔබටත් පාවිච්චි කරන්න පුළුවන්. අබිනිෂ්ක්‍රමණය කියන්නේ ගෙදරින් එළියට යනවා. මහානදම් පිරීම සඳහා ගිහිගෙන් පිට වෙනවා. නමුත් සිද්ධාර්ථ කුමාරයාට මහා බෝසතාණන්ට අපිට එහෙම කියන්න බෑ. අපි ඒකට කියන්නේ මහා අබිනිෂ්ක්‍රමණය කියලා. එතකොට ඇසළ පොය දවසේ වෙච්ච දේවල් තමයි රාහුල කුමාරයා ඉපදෙනවා. කිසා ගෞතමී නිබ්බුත පද කියනවා. ඒ වගේම මහා අබිනිෂ්ක්‍රමණය වෙනවා. මේක වෙන්නේ වයස අවුරුදු 29 දී. ඒක නිසා මේකදී අර සිද්ධාර්ථ කුමාරයා එනවා මාලිගාවට ගිහිගෙන් නික්මෙන දවසේ. එනකොට සඳලු තලයේ ඉඳලා කිසා ගෞතමී කියනවා ඔබට මතක ඇති නිබ්බුතා නූන සාමාතා නිබ්බුතා නූන සෝපීතා එහෙම කියලා කියනවා. ඒක කියන්නේ මෙවන් පුතෙක් ලද මවක්. මේ කිසා ගෞතමී කියන්නේ මේ සිද්ධාර්ථ කුමාරයා දිහා බලාගෙන මෙවන් පුතෙක් ලද මවක් මෙවන් පියෙක් මෙවන් හිමියෙක් ලද කතක් ඒකාන්තයෙන්ම නිවිච්ච කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ මේ ඇත්තටම මේ සිද්ධාර්ථ කුමාරයාට මොකද්ද මේ කිසා ගෞතමී කියන්නේ? I love you කියලා කියන්නේ. එතකොට මේක කියලා වුණාට පස්සේ දැන් අපේ කාලේ තියෙන දැන් මම හිතන්නේ Hindu විවාහ චාරිත්‍රවල ඒක තියනවා වගේ කියලා මට මතකයක් තියෙනවා. විවාහ වෙන දවසේ මේ මල් මාලයක් දානවා. මේ මල් අරගෙන මල් මාලයක් දානවා මනාලිය දානවා මේ මනාලයට. දැන් අපේ තියෙන ක්‍රමය අනුව නම් අපි මල් මාලයක් දෙනවා අපේ කසාද වඳින දවසේ නෝනට මුද්දකුත් දෙනවා. අපිට මල් මාලෙ දෙන්නේ නැහැ. ඒ දවස්වල ඇවිල්ලා මාලයක් කරේ දාගෙන හිටියා නම් කෙනෙක් ඒකෙන් අඳුන්වන්නේ එයා කසාද බැඳලා කියලා. ඒක නිසා ඒක නිබ්බුත පද කිව්වම අර නොකියා කිව්වම I love you කියලා ඒ වෙලාවේදී මේ මල් මාලේ ඒ කියන්නේ මාලේ කරේ තිබුණේ රත්තරන් මාලේ ගලවලා විසි කරනවා නිබ්බුත පද කිව්ව කිසා ගෞතමීට. ඉතින් ඒ කිසා ගෞතමීම තමයි කියලා තමයි බොහෝ තැන්වල සඳහන් වෙන්නේ. මලගේකින් අබමිටක් අරගෙන නොමලගේකින් අබමිටක් අරන් එන්නේ කියලා කිව්ව කාරණේ. එතකොට මේකෙදී මම ඊට පසුව කතා කරනවා අපි මට මේ අවස්ථාවේදී උමනා කරලා තිබුණේ මේ දෙන්නම එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියන කතා බහ පිළිබඳව පුංචි කතා බහක් ඇති කරගන්න මේ වීඩියෝ එකෙන්. මම ඊට පස්සේ වීඩියෝ එක කතා කරනවා මහා අබිනිෂ්ක්‍රමණය පිළිබඳ මහායාන සහ හීනයාන කියන අපේ කොටස් දෙකේ බෞද්ධ ආගමේ තියෙන කොටස් දෙකෙන් මොකද්ද මහායාන කියන්නේ මොකද්ද හීනයාන කියන්නේ අබිනිෂ්ක්‍රමණය ගැන අපේ කතා කරලා තියෙන විදිය ගැන කතා කරනවා. කිසා ගෞතමීට මානසික සුවය ලබා දුන්නේ මනෝ වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඒ පිළිබඳවත් මම වෙනම කතා කරනවා. එහෙමනම් අදට බොහොම ස්තුතියි.